ස්කින් කෑ නිෂ්පාදනයක් තෝරගනිද්දී ගොඩක් අය කරන මිස්ටේක් එකක් තමයි සෝෂල් මීඩියා වල ට්‍රෙන්ඩ් වෙන ප්‍රොඩක්ට් එකක් නිසා තෝරගන්නවා. නැත්නම් කවුරු හරි ඉන්ටර්නෙට් එකේ ප්‍රොමෝෂනල් වීඩියෝ එකක් කරලා ඒකෙන් ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබුණා කියලා කියන නිසා තෝරගන්නවා. නමුත් ඇත්තටම ට්‍රෙන්ඩ් වුණ නිසාම හැම නිෂ්පාදනයම ක්වොලිටි එක අතින් ඔබේ හැමට වඩාත් හොඳයි කියන්න බෑ. එහෙනම් කොහොමද මොන නිෂ්පාදනයද තමන්ගේ හැමට හොඳම නිෂ්පාදනය කියලා අඳුරගන්නේ? තමන්ගේ හැමට හොඳම නිෂ්පාදනය තමයි තමන්ගේ වයසට සහ තමන්ගේ හැමේ ටයිප් එකට වර්තමාන ස්වභාවයට ඒකේ අවශ්‍යතාවලට වඩාත්ම ගැලපෙන නිෂ්පාදනය. අද වැඩසටහනින් මම කියලා දෙන්නම් ඔයගලන්ගේ ඒජ් ගෲප් එක අනුව ස්කින් කෙයාර් නිෂ්පාදනයක් තෝරගත යුත්තේ කොහොමද කියලා. Good morning everyone and welcome to Madhu Talks. Subscribe කරන්න channel එකට ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් මගේ channel එකේ ඔයගලන්ට වැදගත් ගොඩක් වැඩසටහන් තියෙනවා skin care, hair care, makeup ඒ වගේම brand related වැඩසටහන්. කෙනෙක්ගේ ජීවිත කාලය පුරාම සම එක විදිහට තියෙන්නේ නැහැ. සමේ ස්වභාවය කාලෙන් කාලට වෙනස් වෙනවා. අවුරුදු 18 දී ඔබට වැඩ කරපු ප්‍රොඩක්ට් එකක් ඔබට වයස අවුරුදු 50 වගේ වෙනකොට සම මැචුර් වෙනකොට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 50ක හෝ ඊට වැඩි අයගේ මැචුර් ස්කින් එකට හදපු නිෂ්පාදනයක් අවුරුදු 18 කෙනෙක් පාවිච්චි කරොත් ඒක එයාගේ හැමත සැර වැඩි වෙන්නත් පුළුවන්. අද මම ස්කින් කෙයාර් තෝරගන්න හැටි ඒජ් ගෲප්ස් තුනකට බෙදලා සරලව පැහැදිලි කරන්නම්. පළවෙනි එක ටීනේජර්ස්ලට, දෙවෙනි එක තරුණ අයට වයස අවුරුදු 20 ඉඳලා 44 වගේ අයට, ඊළඟ එක වයස අවුරුදු 45 50 ඊට වැඩි අයට. එහෙනම් කතා කරමු ටීනේජර්ස්ලා ගැන. ටීනේජර්ස්ලා මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයගලගේ හැම තාම ඩෙවලොපින් තත්වයක තියෙන හැමක්. තාම හැදෙන හැමක්. මේ වයසේදී එකපාරටම මතුවෙන ඇක්නි, ඔයිලි ස්කින් තත්ත්ව නිසා ඒගොල්ලෝ හිතනවා ස්ට්‍රෝංම ප්‍රොඩක්ට් එකක් අරගෙන හැමට ට්‍රීට් කරන්න. නමුත් ටීනේජ් හැමක් කියන්නේ ඉක්මනින් හීල් වෙන්න පුළුවන්, හීල් වෙන්න හැකියාව තියෙන හැමක්. පැල්ලම් මෙහෙම ඉක්මනට ස්වභාවිකවම යවා ගන්න පුළුවන් හැමක්. හැමේ ආරක්ෂිත පරිලය පවා තාම හැදෙමින් පවතින තත්වයක තියෙන්නේ. ඉතින් ගොඩක් harsh products, strong products පාවිච්චියෙන් හැම තිබුණාටත් වඩා හානි වෙන්න ඉඩ තියෙනවා. එනිසා ටීනේජර්ස්ලා තමන්ගේ ස්කින් කෙයාර් රුටීන් එක බොහොම සිම්පල් කරගන්න. ජෙන්ටල් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න. බොහොම ලයිට් වේට් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. ගොඩක් තික් ඒවා අවශ්‍ය නැහැ. හැම පිළිබඳ වෛද්‍යවරු රෙකමන්ඩ් කරන නිසා සන්ස්ක්‍රීන් එකකුත් පාවිච්චි කරන්න උදේට. නමුත් මම නම් ඇත්තටම සන්ස්ක්‍රීන් වලට එච්චරම කැමැත්තක් නැහැ. ඇක්නි තියනවා නම් සැලිසිලික් ඇසිඩ්, නයිසිනමයිඩ් ඒ වගේ අමුද්‍රව්‍ය තම අඩු ප්‍රතිශතයකින් තියෙන නිෂ්පාදන බොහොම කැර්ෆුලි තෝරගන්න. ගොඩක් ස්ට්‍රෝං වොලියුම් සෙලින් ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන නිෂ්පාදන අරගෙන පාවිච්චි කරන්න එපා. ටීනේජර්ස්ලාට කැබිනට් එකක් පුරවලා ස්කින් කෙයාර් නිෂ්පාදන අවශ්‍ය නැහැ ඇත්තටම. ඇන්ටි ඒජින් නිෂ්පාදන අවශ්‍යත් නැහැ. ඔන්ලයින් දැක්ක පමණින් පියවරවල් 10 15 තියෙන දිග ස්කින් කෙයාර් රුටීන් අවශ්‍යත් නැහැ ටීනේජර්ස්ලාට. හැම ලස්සනට තියනවා නම් මුකුත් පාවිච්චි නොකර හිටියත් කමක් නැහැ ඇත්තටම. හැමේ නිරෝගීකම නිෂ්පාදන ගොඩාක් පාවිච්චි කරා කියලා අචීව් කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ටීනේජර්ස්ලා කරන තවත් මිස්ටේක් එකක් තමයි හැම ඕනාවට වැඩි එක්ස්ෆෝලියේට් කරන එක. ස්ක්‍රබ්ස්, එතකොට ස්ට්‍රෝං ඇසිඩ්ස් වර්ග, retinol ඒ වගේ දේවල් ටීනේජ් හැමට පාවිච්චියෙන් හැම ඩැමේජ් වෙන්න පුළුවන්, හැම ඉරිටේට් වෙන්න පුළුවන්, සෙන්සිටිව් වෙන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ටීනේජ් හැමට හැකිතරම් අඩුවෙන් ස්කින් කෙයාර් නිෂ්පාදන පාවිච්චි කරන්න. දෙවෙනි කැටගරි එක තරුණ අය. අවුරුදු 20 ඉඳලා අවුරුදු 44 විතර වෙනකන්. තාමත් මේ අයගේ ස්කින් එකේ කොලජන් එතකොට ස්වභාවික තෙල් හොඳ හෙල්දි ප්‍රමාණයක් නිපද වෙනවා. මේ කාලේ අවධානය එච්චරම ලොකු ඩැමේජ් එකක් රිපෙයාර් කරන්න තරම් ફોකස් කරන්න ඕනේ නැහැ. ඊට වඩා හොඳයි හැමේ දැනට තියෙන හෙල්දි තත්ත්වය ආරක්ෂා කරගන්න ફોකස් කරන එක. හරියට ලොකු ඩැමේජ් එකක් වෙන්න කලින් මේන්ටේන් කරනවා වගේ. විටමින් C මේ කාලේට ගොඩක් උදව් වෙන පුළුවන් හැම බ්‍රයිටන් කරගන්න. ඒ වගේම පරිසර දූෂණයෙන් හැමට වෙන ඩැමේජ් එකෙන් හැම ආරක්ෂා කරගන්න. ඒ වගේම හොඳ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. සන්ස්ක්‍රීන් පාවිච්චි කරනවා නම් ඒකත් කන්ටිනියු කරන්න මතක තියාගන්න. ගොඩක් හැම පිළිබඳ වෛද්‍යවරු මේක ඇන්ටි ඒජින් වලට රෙකමන්ඩ් කරන දෙයක්. හැමේ සමහරට තාම රැලි එහෙම මතුවෙලා නැතුව ඇති. ඒ වුණාට හැම හයිඩ්‍රේට් කරලා තියාගන්න එකට ලොකු වැදගත්කමක් දෙන්න. හැමේ රැලි මතුවෙනකම් ඉන්න එපා. මොකද හැමේ තෙතමනය අඩු හැමක රැලි හට ගන්න ප්‍රවණතාවය වැඩි. ඒ වගේම මේ 20 44 කියන ඒජ් ගෲප් එකේ අගහරියේ ඉන්න අය විශේෂයෙන්ම රෙටිනල් එකක්, ඊටාම අඩු ප්‍රතිශතයකින් තියෙන රෙටිනල් එකක් හිමින් හැමට හඳුන්වලා දෙන්න. මම ආයමත් කියනවා හිමින් හඳුන්වලා දෙන්න. ඒ කියන්නේ ඊටාම ස්වල්ප ප්‍රමාණයක් රෙටිනල් ප්‍රතිශතය අවම ප්‍රමාණයක් තියෙන නිෂ්පාදනයක් දවස් 2-3කට සැරයක් ඒ වගේ ඉස්සෙල්ලම හැමට හඳුන්වලා දෙන්න. ඊට පස්සේ දවසක් ඇර දවසක් ඒ වගේ බොහොම හිමින් පාවිච්චි කරන්න. ඊටාම ස්වල්ප ප්‍රමාණයක්. ඕනාවට වැඩිය ස්ට්‍රෝං ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න ගියාම හැම අනවශ්‍ය විදිහට ඩ්‍රයි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම රතු වෙන්නත් ඉඩ තියෙනවා. අව ලස්සන විදිහට හැම යන්න පවා ඉඩ තියෙනවා.
ඉතින් මේ ඒජ් ගෲප් එකේ ඉන්න අය මතක තියාගන්න නිෂ්පාදනයක් තෝරගනිද්දී අවධානය දිය යුත්තේ හැම තියෙන නිරෝගීකම ආරක්ෂා කරගන්න. දැන් බලමු තුන්වෙනි ඒජ් ගෲප් එක ගැන. අවුරුදු 45 50 සහ ඊට වැඩි අය. 40 ගණන් වල අගභාගයේ සහ ඊට වැඩි අයගේ හැම ස්වභාවිකවම වෙනස් වෙන්න ගන්නවා. කොලජන් ප්‍රොඩක්ෂන් එක අඩු වෙලා යනවා. අලුත් සෛල නිපදවීමේ වේගය අඩු වෙලා යනවා. හැම ඉස්සරට වැඩිය වේලිලා වගේ දැනෙන්න පුළුවන්. තවත් සමහරුන්ගේ හැම කලින්ට වඩා බොහොම සෙන්සිටිව් තත්ත්වයක් ගන්න පුළුවන්. මේ ඒජ් ගෲප් එකේ අයගේ ස්කින් කෙයාර් ફોකස් කරන්න ඕන හැම පෝෂණය කරන්න සහ ස්කින් බැරියර් එක තවදුරටත් ආරක්ෂා කරගන්න. ඇන්ටි රින්කල් ක්‍රීම්ස් විතරක්ම ගන්න යන්නේ නැතුව චුට්ටක් බලන්න හැමේ ස්කින් බැරියර් එක හැමේ ආරක්ෂිත පටලය තවදුරටත් ශක්තිමත් කරන්න සහ ආරක්ෂා කරන්න උදව් දෙන නිෂ්පාදන ගැන. සෙරමයිඩ්ස්, පෙප්ටයිඩ්ස්, ග්ලිසරින්, ස්කොලින්, හයිලුරොනික් ඇසිඩ් ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම බොහොම සුවදායි විදිහට හැමේ තෙතමනය රඳා පවත්වන්න සහ හැමේ තෙතමනය වැඩි කරන්න උදව් දෙන නිෂ්පාදන. රෙටිනොයිඩ්ස් ගොඩක් හොඳයි. නමුත් සමහර වැඩිහිටියගේ හම් වලට අර පොඩියාගේ හම් වලට වගේම රෙටිනොයිඩ්ස් අර වැඩි වෙන්නත් පුළුවන්. එක්ක වෛද්‍ය උපදෙස් මත ගන්න එහෙම නැත්නම් ඊටම අඩු තමන්ගේ හැමට ගැළපෙන රෙටිනොයිඩ්ස් ප්‍රතිශතය තියෙන නිෂ්පාදන තෝරගන්න මතක තියාගන්න. ගොඩක් හාෂ් නිෂ්පාදන පාවිච්චි කරන්න ගියාම වැඩිහිටි හැමත් ඉරිටේට් වෙන්න පුළුවන්. තිබුණටත් වඩා ගොඩක් වේලුණු ස්වභාවයක් ගන්නත් පුළුවන්. මේ වයස් වල අයට පුළුවන් හොඳ thick moisturizer එකක් පාවිච්චි කරන්න. හොඳ තෙතමනයක් තියෙන හැම නිතරම ස්මූත් විදිහට පේනවා. ඒ වගේම ගොඩක් නිරෝගී විදිහටත් පෙනෙන්න ගන්නවා. ඩිහයිඩ්‍රේට් හැමට වඩා පිරුණු ගතියක් පෙන්වනවා. සමහරව හිතනවා වයස යන ගොඩක් ස්ට්‍රෝං නිෂ්පාදන පාවිච්චි කරන්න ඕනි කියලා. එහෙමම නැහැ. කෙනෙක්ට ස්ට්‍රෝං නිෂ්පාදන හරියන්නත් තවත් වැඩිහිටි කෙනෙක්ට ස්ට්‍රෝං නිෂ්පාදන තමන්ගේ හැමට සැර වැඩි වෙන්නත් පුළුවන්. ඒකත් මතක තියාගන්න. නැවතත් මම කියනවා වැඩිහිටි හැමට පෝෂණයක් දෙන්න පුළුවන් ජෙන්ටල් නිෂ්පාදන තෝරගන්න. තමන්ගේ හැම කන්ඩිෂන් එකත් එක්ක ෆයිට් කරන්න යන්න එපා සැර වැඩි නිෂ්පාදන පාවිච්චි කරලා. ඊට වඩා හොඳයි හැමට සපෝට් කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් දෙන නිෂ්පාදන තෝරගන්න එක. තවත් පුංචි දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලෝ ඉන්නේ ඔය ඒජ් ගෲප් තුනෙන් කොයි ඒජ් ගෲප් එකේ වුණත් ස්කින් කෙයාර් තෝරගනිද්දී වයස විතරක් නෙමෙයි තමන්ගේ වර්තමාන ස්කින් ටයිප් එක ගැනත් හිතලා තෝරගන්න. සමහරු එකම වයසේ ඉන්නවා ඒ වුණාට ස්කින් කන්ඩිෂන් එක එකිනෙකාට ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ හැම වර්තමාන අවශ්‍යතාව ගැන හිතලා නිෂ්පාදන තෝරගන්න. ලයික් කරන්න මේ වීඩියෝ එක, ඒ වගේම ෂෙයා කරන්න අනිත් අය එක්ක. එයාටත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. කමෙන්ට් කරන්න පල්ලා ඔයගොල්ලන්ගේ ස්කින් කෙයාර් චැලෙන්ජස් තියෙනවා නම් මට පුළුවන් විදිහට වෙලා තියෙන විදිහට ඒවට උදව් කරන්න. එහෙනම් ඊළඟ වැඩසටහනින් හම්බ වෙනකන් have a lovely day and I'll see you soon. Bye. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young.